අපි මේ ගත කරන්නේ කොළඹ නගර සභාව සම්බන්ධයෙන් පෙර කවදාකවත් නොවියුරු විදියට සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙන අවධියක පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ බලය තනියම පිහිටවන්න බැරි විදියට තමයි කොළඹ ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කළේ. මෙවැනි ගැටලුකාරී වාතාවරණයක් ඔය 2006 වගේ කාලවකවානුවක කොළඹ ඇති වුණා. ඒකට හේතු වුණේ එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලයිස්තුව ප්‍රතික්ෂේප වීම සමගම කන්නාඩියෙන් තරඟබිමට ආපු ස්වාධීන කණ්ඩායමකට එක්සත් ජාතික පක්ෂය තමන්ගේ සම්පූර්ණ සහයෝගය දෙනවා ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්. අවසානයේදී කොළඹ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් අතර පත් වෙනවා විතරක් නෙමෙයි, ත්‍රිවිල් රියදුරෙක් වෙච්ච තරුණයෙකුගේ අතට කොළඹ නගර සභාවේ පුටුව, නගරාධිපති පුටුව හිමි වෙනවා. ඒ ආම්බෙන් නගරාධිපති වෙච්ච ඉමිතියාස් මේ වෙනකොට මොකද කරන්නේ? අපි ගියා යාව හොයාගෙන. අයිබෝන් ඉතිහාස මහත්තයා. මේ මොකද මේ? කොහෙද මේ ඉන්නේ? මම දැන් ඉන්නේ අලුත් කඩේ. මේ නගරාධිපති කෙනෙක් නේද? ඔව් ඒක තමයි. නගර කට්ටිය ඔක්කොම ඒක තමයි ආල්ලේ තියෙන්නේ. ඒකනේ. නගරාධිපති මොකද මෙතන කියලා. නගරාධිපති ඇත්තට මොකද මෙතන? මෙතන එන්න සිද්ධ වුණේ ඉතින් ඔරු නෑ. වරකම් කරේ නෑ. ඔව්. කිසිම වංචාවක් කරේ නෑ. ඔව්. ඒ නිසා මේ තත්ත්වයටපත් වුණා. ඒ කියන්නේ ඉමිතියාස් මහත්තයා. මම ඉතිහාස. උවයිස් මොහමඩ් ඉමිතියාස්. 2006 අපේ කොළඹ නගරාධිපතිතුමා. ඔව් 2006. 2006 ඉඳන් 2010 වෙනකන් නගරාධිපති පුටුවේ වැඩ කරා. අවුරුදු 4ක් හිටියා. අවුරුදු 4ක් හිටියා. දැන් මේ අලුත් කඩේ මෙතන මේ පොඩි සිල්ලර කඩයක් දාගෙන සිල්ලරකට දාගෙන ජීවත් වෙලා ඉන්න කුලියට. මේ කඩේ කුලියට. කඩේ කුලියට. ඒකට හේතුව හොරකම් කරුව නැති එක. වරකම් කරපු නැති එක. ඒ කියන්නේ ඔයා විශ්වාස කරනවද දේශපාලනය කරලා උඩට යන්න නම් හොරකම් කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම. ඉතින් ඇයි ඉමිතියාස් හොරකම් කරේ නැත්තේ? වරකම් කරේ නැත්තේ ඉතින් ඒ සල්ලි අපිට දිරෙන්නේ නැහනේ. ඔව්. මම දැන් heart attack 3ක් කියලා තියෙනවා. ආ. ඔව්. කිසිම පවක් නැතුව දැන් මට ડોක්ටර් රිපෝට් එකක් දීලා තියෙනවා. heart එක 140 වැඩ කරන්නේ. ඒ නිසා මේ හොඳක් කරපු නිසා තමයි මම ජීවත් වෙලා ඉන්නේ. කොහොමද මේ ඡන්දෙට ඉදිරිපත් වුනේ? කොහොමද හිතුනේ මම දේශපාලනයට එන්න ඕනේ කියලා? මම ඡන්දෙට ඉදිරිපත් වුණා. මම ටීවී රස්සාවක් තමයි කර කර හිටියේ. ඔව්. මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් තමයි කන්නාඩි ස්වාධීන කණ්ඩායමේ නායකයා. ආ. ඊට පස්සේ එයා තමයි කිව්වේ මේ මම ඡන්ද ලයිස්තුවක් හදනවා ඔයත් ඇවිල්ලා අස්සම් කරන්න කියලා. ඔව්. ඊට පස්සේ මම අස්සම් කරා. ඔව්. ඒ ඡන්ද නාමවල අස්සම් කරා. ඒ උනාට මේ කොමාරි අලිය රිජෙක්ට් කරලා කන්නාඩියට තමයි ඡන්දෙ වැටුනේ. ඔයගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයත් එක්ක පොඩි අවබෝධතා ගිවිසුමකට ගියා නේද? නෑ ඒක තමයි වැරදීමක්. එහෙනම් කොහොමද? අවබෝධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මේ වයස අඩු එක්කෙනෙක් දැම්මා. මාරු මාත්‍යා. ඔව්. හිටපු අන්තරා වුණා. ඔව්. අවුරුදු 18 ළමෙක්ව දැම්මා. දැම්මන් පස්සේ අලිය රිජෙක්ට් වුණා. ඔව් ඒ රිජෙක්ට් වෙච්ච එකනේ. ඒ අලියාගේ නාම යෝජනා පත්‍රය රිජෙක්ට් වෙච්ච කතාවනේ ඔයා කියන්නේ. ඔව් ඔව්. අලියා රිජෙක්ට් වුණාට පස්සේ අලියාට යන එනම නැති යනවා නැති වුණා. ඉමිතියාස්ලා ළඟට ඇවිල්ලා කිව්වා. නායකතුමා ගාට ඇවිල්ලා කිව්වා. ඔව්. නායකතුමා ළඟට ඇවිල්ලා කිව්වා අපි සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට සහයෝගය දෙනවා. සහයෝගය දෙනවා. අයියේ එක්සත් ජාතික පක්ෂය ඔයගොල්ලන්ට සහයෝගය දුන්නේ. ඒක කන්නාඩි නායකතුමා තමයි වැඩිපුරම දන්නේ. ඔයා දන්නේ නැහැ. මම එච්චර දන්නේ නැහැ. ඔයා දන්නේ ඒ උනාට සල්ලි ගත්තා කියලා කිව්වා. UNP එකෙන් සල්ලි ගත්තා. ඔව් සීවගෙන් සල්ලි ගත්තා කියලා එම කතාවක් තිබුණා. මොකටද සල්ලි ගත්තේ? මේ UNP එක කියන විදිහට පාලනය කරගෙන ගෙනියන්න ඕනේ කියලා. දුර ඔයා එතකොට එයාව මේ පාලනය ගෙනියන්න අපි කියන විදිහට උගලන් පාලනේ දැන් ඒගොල්ලන් අලියා හිතන් හිටියේ කන්නාඩිය දින්නොත් අලියට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මහින්ද මහත්තයා යෝජනාවක් ගෙනානේ දින්න කට්ටිය තමයි ඇතුළට යන්න ඕනේ කියලා. ඔව්. ඉතින් ඒකින් අලිය රිජෙක්ට් මේ වුණා. අලියට එන්න බැරි වුණා. අලියට එන්න බැරි වුණා. ඒනොට මේ නායකතුමා අලියා කියන දේ නැටුවේ. ඉමිතියාස් ඔයා දැන් අපි දන්නවනේ කණ්ඩායමේ නායකයානේ නගරාධිපති වෙන්නේ. ඔව්. ඔයා නගරාධිපති උනේ කොහමද?
මම නගරාධිපති වුණේ ඇවිල්ලා සිරස කන්නාඩි නායකයාට එයාට එච්චර වයස වුණාට මෙමත් තියෙනවානේ. ඔව්. මම මෙමත් කියන්නම්කෝ. එයා දෙමළනේ. කවුද යාගේ නම? එයාගේ නම රාජේන්ද්‍ර. රාජේන්ද්‍ර. ඉතින් මම ටිකක් ඇක්ටිව් ඒ දවස්වල පොඩක් ඇක්ටිව් නිසා මගේ නම මුස්ලිම් නිසා මුස්ලිම් කෙනෙක්ව තමයි දාන්න ඕන කියලා එතන යෝජනාවක් වුණා මාව අඹරන්න පුළුවන් නේ. ඇයි අපට අඹරන්න පුළුවන් ඒ කියන්නේ? කියන්නේ මම කිසි දෙයක් දන්නේ නැහැ. එයාට හොඳට දන්නවනේ නායකතුමාට. අයාට දේශපාලනේ දන්නවා. දන්නවා. ඔයා දේශපාලනේ දන්නේ දන්නේ නෑනේ. දේශපාලනේ දන්නේ නැති මිනිහෙක් කොහොමද නගරාධිපතිකම් කරන්නේ? දේශපාලන අපේ කට්ටිය දේශපාලන කරලා නැහැ. ඔව්. දේශපාලන පස්සෙන් එම්ෙන් ගිහලා එම්ෙන් උපරටියම දන්නවා ටික ටික. එතකොට දැන් දේශපාලනේ දන්නේ නැති එමිදියාස් ඉස්සල්ලාම කොළඹ නගර සභාවට කියලා නගරාධිපති කොටුවේ ඉඳ ගන්න. ඔව්. මොකද්ද හිතුනේ? නගරාධිපතිකම ලැබුණ ගමන්ම මාව මෙගොල්ලන් අරන් ගියා. කවුද? සිරිසන ගෝවේ මාත්‍රායි කට්ටිය රැලි මාත්‍රායි කට්ටියයි. කොහෙද අරන් ගියේ? අරන් ගිහලා මාව අංගලා තිබ්බා. ඇයි ඒ කියන්නේ ඒගොල්ලන් බැලුවේ මගෙන් කොහොම හරි අයින් කරන්න කියලා මට ඒගොල්ලන් සර්ජන කරා. අයින් කරන්න කියන්නේ? ඒ කියන්නේ ඔයා ඉල්ල අස්සෙන්න කියලා. ඇයි ඉල්ල අස්සුනොත් එම මේ ඒගොල්ලන්ට ගන්න පුළුවන් කියලා. නෑ එහෙම ගන්න බෑනේ. ඒක තමයි මෝඩකම කියන්නේ ඒකයි. උගත් මිනිස්සුත් මෝඩ වැඩ කරනවානේ. ඒගොල්ලන්ට ගන්නද ඒගොල්ලන්ගේ කෙනෙක්ව දා ගන්නද? ඒගොල්ලන්ගේ කෙනෙක් හොදාගන්න. ඒතකොට ඔයා කාගේ කෙනෙක්ද? මම රාජේන්ද්‍ර කෙනෙක්. රාජේන්ද්‍ර මහත්තයා සපෝට් එකක් දුන්නා මෙයාට. මෙයාගෙන් කොහොම හරි මෙයා කියන්නේ කවුද? මේ සිරිසන ගෝයටයි රනිල්ටයි. ඔයා සපෝට් කරේ කාටද? මම සපෝට් කරේ කාට සපෝට් කරේ මගේ පාඩේ මං කියා මං කොහමද දෙන්න බෑ කියලා. අසං කරන්න බෑ කියලා. ඊට පස්සේ ඊට පස්සේ මහින්ද මහත්තයා කොහොම හරි යෝජනා දැම්මා. ළමයි ලයිස්ට් ඉන්න කියලා තමයි ඉන්න ඕනේ කියලා. ඔව් දැන් ඔයා කිව්වනේ දැන් සේනපුරේ ඔයා වරගෙන ගිහලා ඔයාට ඉල්ලාස් වෙන්න කිව්වා කියලා. ඔයා බෑ කිව්වනේ. ඊට පස්සේ මොකද වුනේ? සත්‍ය දෙකක් මාව තියන් හිටියා. කොහෙද? නිගම්බුව ඒගොල්ලන්ගේ ගෙදරට එකයි. නිගම්බු දින ගියා. මේ අනිත් එක මේ රනිල් මහත්තයාගේ ඔෆිස් එකේ මෙතන පංචගාතේ තියෙන එකක්. රනිල් මහත්තයාගේ ඔෆිස් එක? ඔව්. පැහැරගෙන ගියා. රනිල් ඔතාරගෙන ගියා. රනිල්ගේ ඔෆිස් එකක් පංචිකාවත්? පංචගා රනිල් කියන්නේ මෙයාගේ කවුද අසස්සාලිගේ. හරියට නම් කියන්න ඕනේ. සෝරි සමායින් අසස්සාලිගේ. එතකොට පැහැරගෙන ගියේ සිරිසේනපුරේ අසත්සාලි. අසස්සාලි. එතකොට පැහැරගෙන යන්න බෑනේ පුරවැසියෙක්. ඔයා ගිහිල්ලා පොලිසිය එන්ට්‍රියක් දැම්මේ නැද්ද? මම දැම්මේ නැහැ. මට යන්න විදියක් තිබුණේ නැහනේ. ඇයි? ඒවා නිදහස් කරාට පස්සේ විකාශ කරලා පස්සේ මම ගියේ නැහැ. හේතුව? ඒතුවේදී උන ප්‍රශ්න වලට මොන දෙවේ කියලා ඊට පස්සේ ප්‍රශ්නයක් උනේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්න තිබුණා. මොනවද තිබුණේ? ප්‍රශ්න තිබුණා කන්නාඩි නායකයා මාවට මට කිසි දෙයක් කරන්න දුන්නේ නැහැ. හැමතිස්සෙම ලියුම් ගන්නවා පෙටිෂන් ගන්නවායි ඔයාට. මට. ඇයි ඒ? මේ කිසි දෙයක් දන්නේ නැහැ. ඔව්. කිසිම දන්නේ නැති කෙනෙක්ව නගරාධිපතිකම කරලා තියෙන්නේ. කවුද ඉතින් ඔයා නගරාධිපති කරේ? දැන් ජනාධිපති මහින්ද ඔව්. එයා තමයි කරේ මේ ඉන්නේ එක්කෙනා තමයි නගරාධිපති වෙන්න ඕනේ. මහින්ද තමයි ඔයා නගරාධිපති කරේ. ආ. ඊට පස්සේ දැන් ඔයා නගරාධිපති වුණාට පස්සේ ඔයාට දැන් ඔයා දේශපාලනේ දන්නේ නැහැ. ඔව් දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔව් දන්නවා. දන්නේ. ඔව් දන්නේ. ඔකට ඔයා දන්නේ ඒ නැහැ. දවස්වල දන්නේ. එතකොට ත්‍රිවිල් රියදුරේ. ඔව්. ඔයා දන්නේ පාරවල් ටික. ඔව්. ඉතින් කොහොමද දෙයිහාමුදුරුවනේ කොළඹ වගේ ලොකු නගර සභාවක් ඔයා කරේ? මාසයක් විතර මම හරියට බයෙන් හිටියේ. බයෙන් හිටියේ කියන්නේ? බයෙන් හිටියේ කිසි දෙයක් දන්නේ නැහැනේ. ඔව්. කිසිම දෙයක් දන්නේ නැහැ. කොහොමද ඒක පරිපාලනය කරේ? ඊට පස්සේ පරිපාලන මට මේ නගර සභාවේ මේ කවුද අපේ ඉංජිනේරු මාත්‍රුලේම මට සෑහෙන සැලකුවා. දන්නේ නැති දේවල් හැමදේම කියලා දුන්නා. ඔව්. මේක කරන්න මේක හොර ගාව මිනිස්සුම මේක හොර ගාවක්. ඒ නිසා බලලා පරිස්සමෙන් ඔළුව පාවිච්චි කරලා මේ දේ කරන්න කියලා. ඔව්. එතන මාගා හිටියා ආණ්ඩුවේ මේ නගර සභාවෙන් හිටියා ලේකම් කෙනෙක් ශේලි මහත්තයා කියලා. ඒ ශේලි මහත්තයා තමයි කිසිම හැමදේ ෆයිල් එකක් ගිහලා මගෙන් අස්සම් ගන්නෙ. ඔව්. එතකොට එයා කියන මේ ෆයිල් එක අස්සමක් දාන්න ඊපස්සේ මේ බරපතල මේක අයින් කරලා දාන්න කියලා. එතන මම ඒක නීති උපදේශ දානවා. ඔව්. නීති උපදේශ දාලා තමයි නීතියෙන් කියන විදිහට තමයි උසාවි නීති අපි ඉන්න ලෝයිස්ලා කියන විදිහට තමයි වැඩ කරේ. ඔව්. ඒතර නගරාධිපති වෙලා ඉන්න ත්‍රිවිල් ලෙව්වේ නැද්ද? එළවලා තියෙනවා. ඒක කැතයිනේ වැඩේ. ඒක කැත නෑනේ. ඉතින් නගරාධිපති ත්‍රිවිල් ලවනකොට මගේ පරණ රස්සාවනේ. ඔව්. අපි ඇඳෙන් ඉඳගත්තේ කොයිද වැටින්නේ? ඔව්. බිම නේද? ඒක තමයි ඒවලට මාත්‍යෝ දැන් නගරාධිපති අයර් දිවේ නෑ. මම අහන්නේ ඒකයි. අයර් දිවේ නෑ. අයර් දිව්වේ නෑ. මම වගේ ගෙදරට යන්න ඕන නම් පොලිසිය ආරක්ෂක දුන්නනේ.
ඔව්. ඒ දෙන්නෙක් පිටිපස්සේ දාගෙන මම ගෙදරට ගිහලා එනවා රහට එච්චරයි. ඒ ඔයාලා නගරාධිපති විදියට දුන්නේ නැද්ද නිල රථය? අද දීලා තියෙනවා. මොකද දුන්නේ? මට දුන්නේ පරණ කාර් එකක් තමයි තිබුණේ ඒ දවස්වල අවුඩි අවුරුදු. පරණ කාර් එකක්. එතකොට නගරාධිපති විදියට හම්බෙච්ච පඩිය රුපියල් 15000යි. කොළඹ නගරාධිපතිගේ පඩිය? පඩිය 15000යි. එතකොට වෙනත් දීමන වෙනත් තිබුණා මොකුත්ම නැහැ. 15000ට තමයි ඔය වැඩි 15000 තමයි කන්න ඕනේ බොන්න ඕනේ ඔක්කොම කරන්නේ. නිල නිවසක් නැහැ. මේ විසත් දුන්න මට. ඒ කොහෙද? මේ කොළඹ ආතේ සතුටින් තියෙන්නේ. ඔව්. ඒකට ඉස්සර පුස්තකාලේ තියෙන්නේ. ඔව්. ඒකට ඉස්සරහම තියෙන්නේ නගරාධිපති නිලයස. ඔව්. නගර රෝසි මැඩම් මෙල්ල ලක්ෂ කාලක් වියදම් කරේ කෝටි කාලක්. ඔව්. ඒක විශාල නිල නිවසක්. විශාල නිලයස. ඒක හිටියා. ඔය කිය. ඒක ඉන්නකොට කොහොමද දැනුනේ? ඒක ඉන්නකොට මට නිකන් අර සතුටක් දැනුණා ඒ තියෙන්නේ. ඔබ ගියා කාමරේම තියෙනවා ඒසි තියෙනවා තිබුණා. දැන් ඔයා ඒ කාලේ නගරාධිපති වෙලා ඉන්නකොට දැන් ඒක හිටපු ඉංජිනේරු මහත්තුරු ඇවිල්ලා ඔයාට කතා කරේ කොහමද? සේ කියලා තමයි කතා කරන්නේ. ඒතකොට ඔයාට මොකද හිතුනේ? මට ඉතින් සන්තෝෂයක් අගේ හිතුණා. ඇයි ඒ? ඉතින් මේ හොඳ වැදගත් මිනිස්සු සේ කියනකොට ඉතින් නගරාධිපති කාලේ ඒ ජීවිතය ගැන කොහොමද ඉතිහාස ඔයාට මතක් කරනකොට දැනෙන්නේ? එක පැත්තක දුකක් දැනෙනවා එක පැත්තක සන්තෝෂකුත් දැනෙනවා. මට කියන්නකෝ දුක දැනෙන්නේ ඇයි කියලා. දුක දැනෙන්නේ මට කිසි දෙයක් හම්බුන්නේ නැහැ. මොනවද හම්බුන්නේ නැහැ කියන්නේ? අනුම ගානේ මට ඉන්න ගේකුත් නැහැ. ඒ නගරාධිපතිට ඉන්න ගයක් දෙන්න ඕනද? දෙන්න ඕනේ. නගරාධිපති දුරේ දරන කාලේ ඉන්න ගයක් දුන්නානේ. ඒ දුන්නට ඔව්. නගරාධිපති කෙනෙක් ඉතියාට කොයි නගරාධිපතිගේ නේම ඉන්නවා කියලා කියන්න බලන්න. එතන ප්‍රශ්නේ තියෙන්නේ කාගේද? ඔයාගේ නෙමෙයි. ආණ්ඩුවේ ප්‍රශ්නේ තියෙන්නේ. ආණ්ඩුවේ. ආණ්ඩුවේ. ඇයි ඔයා ආණ්ඩුවේ ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ? ආණ්ඩුවේ ප්‍රශ්නේ තියෙන කියන්නේ මහත්තයෝ මම හොඳ තනතුර මම පොඩි මිනිහා හරි මට පොඩි ආපු එක්කෙනෙක් හරි ඒක වෙනම අදාළයනේ. ඔව්. ඒක වෙනම කතාවක්. නගරාධිපති කියන්නේ නගරාධිපතිනේ කොළඹ. ඔව්. ඒ කියන්නේ ජනාධිපති අගමැති මේ ආණ්ඩුකාරතුමා මම ඔව්. අතර කවුරු හරි පිටරටින් එනවා නම් ඉතින් ජනාධිපති කෙනවනම් මම තමයි යන්න ඕනේ. ඔව්. එම ගියාද? ඔව් එහෙම කියලා තියෙනවා. කී දෙනෙක් පිළිගන්න ගියාද? මම කියලා තියෙන 5 දෙනෙක් 6 දෙනෙක් වගේ. නිකන් මතක නම් වලින් කියනවනම් මොන මොන ජනාධිපති? මම කියලා ඉරාන් හිටිය ජනාධිපති අර ෂරප් ආ. එයයි අනිත් එක ඉන්දියාවේ මෙයා මෝදි එයාව අම්බෙල්ල ගියා. ඒ වගේ නම් මචං තියා මතක සාමාන්‍යයෙන් ඒ වගේ රාජ්‍ය නායකයෝ දැවැන්ත දවන්ත රටවල වාජනායක ඒ මිනිස්සු ඉස්සරහට යන්න බයක් එහෙම ඇති වුනේ නැද්ද? අනේ ඇති වුණා මම බය හිතේ බය තිබුණා. ඔව්. මම පෙන්නේ ගත්තේ නෑ. ඇයි ඒ හිතේ බයක් ආවේ? අර ඒ කියන්නේ ඒ රටේ ජනාධිපති කෙනෙක් නේ. ඔව්. ඒවා නගරාධිපතිනි කොළඹ. කොළඹ නගරාධිපති වුණාට ඔව්. මගේ වයසත් එක්ක හිතේ බයක් තිබුණා. වයසද ඊට මම මගේ උගත්කම උගත්. මගේ මම ඇවිල්ලා තියෙන පන්තිය පන්තියක් ඒ වගේ ප්‍රශ්න නේ තිබුණේ. හරි. එතකොට ඔයාලට නිතරම තේරුන්නේ නැද්ද යකෝ මේ පුටුවට මට සුදුසු නෑ මේ පුටුව මට ලොකු වැඩි කියලා හිතුන්නේ නැද්ද? හිතුණා. හිතුණා. එක වෙලාවක නෙමෙයි සමහරවිට හිතුණා මට ප්‍රශ්න එනකොට හිතුණා. එතකොට ඔයාලට හිතුන්නේ නැද්ද මම මොකටද මෙච්චර මේ බගකිය මෙච්චර බරක් ඔළුවේ තියන් යන්නේ මේක මං දීලා දාන්න ඕන කියලා හිතුන්නේ නැද්ද? ඒක හිතුණා. අනිවාර්යයෙන්ම හිතුණා. ඔබතුමා කියන වගේ හිතුණා. ඉතින් එහෙනම් ඒක දුන්නේ නැත්තේ? මම ගියා ඔෆිසියල් එකේ මීට් රැසීමක් තියලා ඔව්. මට මේක ඔළුවට බර වැඩි. ඔව්. මට මේක අයින් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. කාගෙන්ද ඇහුවේ? මේ නගර සභාවේ නිලධාරියෙක්ගෙන් තමයි. ඔව්. අනිත් මිනිස්සු මම කිසි දෙයක් අහන්නේ නැහැ. ආ. ඊට පස්සේ ඒ ඉන්න නිලධාරි මාත්‍රික කිව්වා ඔබතුමා යන්න එපා. ඔබතුමාට රාත් 2ට හරි 3ට හරි මොනවාරි ප්‍රශ්නයක් තිබුණොත් අපි නාන්න. අපි ඒකට උත්තර දෙන්න. ඇයි ඒගොල්ලෝ එච්චර ඔයාව තියාගන්න ඒ ඕන? තියාගන්න උවමනා කම තිබුණේ ඇවිල්ලා මේ ඒ මිනිසුන්ට මේ මාව තියලා වැඩ කරගන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි වැඩ කරලා නැහැ. දැන් විශ්‍රාමික කට්ටියත් දැන් ඉන්න කට්ටියත් ඒ මිනිස්සු වැරදි වැඩක් කරලා නැහැ. හරිද? මම ඉන්න කාලේ වැරදි වැඩක් කරන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ වැරදි වැඩක් කරොත් මාව ඉන්කෝරියට ගන්නවනේ. මම තාම එක ඉන්කෝරියටක් ගිහලා නැහැ. හරි දැන් එන්නකෝ අර ඔයා කිව්වනේ නගරාධිපතිට ගයක් ආණ්ඩුවෙන් දෙන්න ඕන කියලා. ඔව්. එහෙම කිසිම නගරාධිපති කෙනෙක්ට ආණ්ඩුවෙන් ගෙවල් දීලා නැහැ. ගෙවල් දුන්නත් ඒගොල්ලන්ට ගෙවල් අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ඇයි අවශ්‍ය? මට කිසි දෙයක් නැහැ නේ මං අම්බ කරගත්තේ නැහැ. ඔයා ඉපදුනේ කොහෙද? කොළඹ මට්ටක්කුලිය. කොළඹ මට්ටක්කුලේ. ඉස්කෝලේ ගියේ? ඉපදුනේ ග්‍රෑම් පාස් එකේ. ආ. මේ ඉස්කෝලේ ගියේ ග්‍රෑම් පාස් අන්නසාර මහාවිද්‍යාලය. කීය වෙන පන්තියට ගියාද? මම කියලා තියෙනවා 8 වෙනකම් වගේ කියලා තියෙනවා. 7 පන්තිය. 8 පන්ති.
7 පන්තියට ගියපු කොළඹ නගරාධිපති. ඕලේවත් කරලා නැහැ. ඕලේ වරුත් කරලා නැහැ. කරලා නැහැ. ඒ වුණාට නගරාධිපති. නගරාධිපති. කොළඹ අග නුවර පාලනය කර අවුරුදු අවුරුදු 4ක්. right. ඉතින් ඉමිදියා ඔයා කොළඹ ඉපදිලා කොළඹ හැදිලා වැඩිලා කොළඹ බිස්නස් කරලා තමන්ට කියලා ඉන්න ගයක් නැද්ද? මට පුස්සයිකලකුත් නෑ මාත්‍ය අම්මපා දෙයියන් බලලා දෙයියෝ ඒ ආමද අල්ලා දෙය බලලා මට පුස්සයිකලකුත් නෑ මං ඉන්නේ ලැජ්ජයි ඔහොම කියන්න. ලැජ්ජ නෑ සර්. ඇයි? ලැජ්ජ තමන්ට නෑ හැකියාවක් නෑ. ඇයි තමන්ට හැකියාවක් නැත්තේ දෙයක් මට නෑ කියන්න ලැජ්ජ දෙයක් නෑ. දැන් කසාද බදලා ඉන්නේ බේරුවලින් කිව්වනේ. ඔව්. ළමයි කී දෙනෙක් ඉන්නවා? ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ළමයි දෙන්නා ඉස්කෝලේ යනවා. ආමිනේ මොකද කරන්නේ? ආමිනේ ගෙදර ඉන්නවා. මේ පාරයි ඡන්දි ඉල්ලුවේ නෑ. මං ඉල්ලුවේ නෑ. ඉල්ලන්න ගියේ නැත්නම් මොකද දන්නවද? මේ රස්සාව දාලා මට යන්න බෑ. හැබැයි මම ඡන්ද දෙනවා ටයිමත් වෙනවා ඇතුළට. මිනිස්සු කැමති වාට. මිනිස්සු කැමති. ඒ කියන්නේ පක්ෂ වලින් වාඩාලා ආරාධනා කරෙත් නැත්. ආරාධනා කරා. මොන පක්ෂෙද? බේරුවල දැන් ඉන්නේ ජනාධිපතිතුමා. කවුද? මේ අනුර දිසානායක මහත්මයාගේ. ඔව්. ඒ පැත්තෙන් මට ආරාධනාවක් ආවා ඡන්ද දිලන්න කියලා. මාලිමාවේ. මාලිමාව. කවුද කතා කරේ? බේරුවල නම දන්නේ නැහැ තරක ටවුන් එකේ. බේරු වලින් ඉල්ලන්නේ. බේරුවල කොළඹ නෙමෙයි. කොළඹ නෙමෙයි. මං කොහමද බෑ කියලා. අයියේ. ඒකල මං ඒකයි මගේ ආර්ථික ප්‍රශ්නේනේ. අනුර කුමාර දිසානායක ජනාධිපති ගැන මොකද හිතන්නේ? දැන් අලුත්නේ. මම ආව තාම ආශ්‍රය කරලත් නැහැ කතා කරලත් නැහැ. ඔව්. හරිද? ඉතින් යාගෙන මට දැන් මුකුත් කියන්න බෑ. ඔය ආශ්‍රය කරලා තියෙන ජනාධිපතිවරු කවුද? රනිල් මහත්තයාව, මහින්ද මහත්තයාව, මෛත්‍රීලා සතපා කරගෙන නැති මිනිස්සේ. ඔව්. ඒ කියන්නේ මම එයාට direct all the phone කතා කරා. කාටද? මෛත්‍රීට. කතා කළා මට ගියක් කිලිපු දවස්වල එයා කිව්වා එයා ජනාධිපති. ඔව්. ආණ්ඩුව තියෙන එයා ගතේ නෙමෙයි. ඔව්. සජිත් ගතේලු. සජිත් ගියත්. ඔව්. ආණ්ඩුව තියෙන සජිත් ගතේලු. එතන මම සජිත්ට ලියුමක් දුන්නා. ඔව්. ඔක්කොම පම්බේ තමයි. මම මේකේ මේ මෙතන නිදියන්නේ. කොතනද ඉන්නේ? මම මෙතන නිදියන්නේ. දැන් මේ ඔයා නගරාධිපති වෙලා ඉන්නකොට ඔය හොරපාරෙන් වැඩ කරගන්න එහෙම කට්ටිය ආවේ නෑ. ආවා. මට ලක්ෂ ගණන් සල්ලි දුන්නා. කවුද? කට්ටිය තමයි. ඔයා මොකද කිව්වේ? මම ගත්තේ නෑ. ඔයා කොහොමද ගත්තේ නෑ කියන්නේ? මම ඔප්පු කරන්න ඕන ඔප්පු කරන්න. ගත්තා කියලා. ගත්තා කියලා. මම ගත්තේ නෑ. මේ ඔයාට ගන්න හිතුනේ නැද්ද? දැන් ඔයා ගොඩාක් දුෂ්කරතාව මැදනේ ඔව් ඉන්නේ. දුෂ්කරතාව මැද දැන් ඔයාට හිතුනේ නැද්ද මම මේ ගානක් ගත්තට කමන්නේ මට මේ වැඩේ කරන්න ගියක් හදා ගන්න පුළුවන්, වයිෆ්ට රත්තරන් පොඩුවක් කරන් දෙන්න පුළුවන්, ළමයින්ට ඉස්කෝලේ යන්න පුළුවන් කියලා හිතුනේ නැද්ද? මට හිතුණා කියන්නේ මම මේම හිතුණා. ඔව්. කවදාද මේක දාලා මම ගියන් පස්සේ හැමදාම දේශපාලනේ කරන්න හම්බෙයිද කියලා මට දන්නේ නෑ. ඔව්. දේශපාලනේ දිගටම කරන්න ගියොත් එම කිසි දෙයක් හොයන්නේ නෑ. හ්ම්. දැන් දේශපාලනේ බැස්සනේ මම. ඊට පස්සේ එව්වොත් එම ප්‍රශ්නයක් කරන්න මට. ඔව්. එතන මට කවුරුත් අත දෙන්න කවුරුත් නෑ. එතකොට දැන් ඔයා දේශපාලනයට ඇවිල්ලා දැන් ඔයා ඒ දවස්වල කොළඹ යනකොට ඔයාට තිබුණ ලොකු ගෞරවයක්. ඔව්. පවුල ඇතුලේ තියෙන්නේ නැතිනේ. අතිමුණා. දැන් කොහොමද? දැන් ඉතින් අරුම ගානේ මගුලටත් කියන්නේ නැති මිනිස්සු ඉන්නෝ දැන්. එතකොට මොකද හිතෙන්නේ ඔයාට? මට දුක් වුණා. ඒ කියන්නේ මේ සල්ලි වල තමයි මිනිස්සු දැන් සල්ලි වලට තනතුරට තමයි මිනිස්සු සලකන්නේ නේද? සලකන්නේ. දැන් ඔයාව ගණන් මනුස්සකම ගන්න ගණන් ගන්නෙම නෑ. වයිෆ්වත් ගණන් ගන්න නැහැ. ගණන් ගන්න. වයිෆ්ලගේ ෆැමිලි එක වයිෆ්ගේ ෆැමිලි එක හොඳයි. ඔව්. මගේ ෆැමිලි එක මාව ගණන් ගන්න මගේ නංගි විතරයි මාව ආස්තේ අයියා කියාගෙන නංගි විතරයි මාත් එක්ක ඉන්නේ. හරි මුදියස් මහත්තයා. එහෙනම් අපි සුබ පතනවා ඔයාට. ඔයා බලාපොරොත්තු වෙන ගයක් නේ නේද? මට ගියක් තමයි ඕනේ. ආපහු දේශපාලනයට ඇවිල්ලා ඔය හම්බ කරගන්න දවසක් නැහැ. නෑ මම අයිම දේශපාලනට આવත් අද කිව්ව කියලා මතක තියාගන්න. අයිම දේශපාලනට આવත් මිනිසුන්ට සේවයක් කරන මිසක්වත් මට කිසි දෙයක් හම්බ කරන්න අයිමත් මම මෙතන තමයි ඉන්නේ. මුදියස් මහත්තයා බොහොම ස්තුතියි. ඒත් එක මේ වැඩේ කරාට කඩේට මිනිස්සු ඇවිල්ලා ඉන්නවා බිස්නස් එකක් කරගන්න බැරි වුණා. ඒක කවන්නේ කවුලක් නැති. මේ අපිට හොඳ දෙයක් වෙයි කියලා මං හිතන් ඉන්නවා.